उपयोग කරගැනීමට අපි අපේක්ෂා කරනවා. නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන්. ඊළඟ අපේ මේ අයවැය ලේඛනයේ ඊළඟ අපේක්ෂාව ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම. ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමට නම් කුඩා මේකකයේ වන ගම පොහොසත් ගම බවට පත් කළ යුතුයි. ආර්ථිකයේ ජාතික මට්ටමේ සිදුවන වර්ධනීය ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලැබෙන පරිදි ආර්ථිකයේ ගමට රැගෙන යා යුතුයි. මේ සඳහා ඵලදායී ආර්ථික කටයුතු නියැලවීමට හැකිවන පරිදි ග්‍රාමීය ජනතාවගේ ජනතාව සයුබල ගැනීමට අපගේ ප්‍රධාන උපාය මාර්ගයක්. ඒ සඳහා නවීන හා තිරසාර මෙන්ම කිසියක් අත් නොහැර සංවර්ධන වැඩපිළිවෙළ ජාතික මට්ටමින් ක්‍රියාත්මක කරනවා. ඒ අර්ථයේ ආර්ථික අවස්ථා බහුල කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රවර්ධනය, සැලසුම් සහගත නාගරිකකරණය, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම, තිරසාර සංවර්ධන අරමුණු සහ ඉලක්ක පාදක කරගත් සංවර්ධන රාමුවක් යටතේ ක්‍රියාත්මක කරනවා. මේ දුප්පත් භාවය තුරන් කිරීම සඳහා වැඩපිළිවෙලක් අපි ආරම්භ කළා. ඒ අතරම විශේෂ රැකවරණ ලැබිය යුතු පිරිස් අඛණ්ඩව රැක බලා ගැනීමටත් විවිධ අර්බුදවල බලපෑම් මත සංක්‍රාන්තික දරිද්‍රතාවයට පත්වන පිරිස් සඳහාද ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නිර්මාණය කළ යුතුයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අත්පත් කරවීමේදී අපගේ ප්‍රතිපත්තිය සකස් කර ඇත්තේ මෙම අරමුණු මුදුන් පමුණවා ගැනීමටයි. ඊළඟ අපේ උපාය මාර්ගයේ ඩිජිටල් කරන ප්‍රවර්ධනය. ඩිජිටල් කරන අපේ ආර්ථිකයේ වර්ධනය සහ සමාජයේදී උසස් කිරීමද වැදගත් උපාය මාර්ග ප්‍රවේශයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. අප රට තුළ ඩිජිටල් ආර්ථිකයේ ඩොලර් බිලියන 15ක් දක්වා වර්ධනය කිරීමේ විභවතාවයක් ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම රාජ්‍ය පාලනය සහ සේවා සැපයීම විනිවිදභාවයෙන් කාර්යක්ෂමව ඉටු කිරීමේදී අප අත්පත් කරගන්නා මේ ඩිජිටල් පරිවර්තනයේ සුවිශේෂී දායකත්වයක් සපයනවා. ඒ හේතුවෙන් ශක්තිමත් ඩිජිටල් යටිතල පාසුකම් ගොඩනැගීමට අවශ්‍ය මූල්‍යම සහාය ලබා දීම සහ නීතිමය හා ආයතන පරිසරය ගොඩගැනීමට කටයුතු කරන මේ ආයවැයේදී ඊළඟ ගරු කතානායකතුමනි මධ්‍යකාලීන සර්ව ආර්ථික දිශානතිය මොකද අපේ මධ්‍යකාලීන ඉලක්ක මේ වන විටත් අපි ළඟා කරගෙන ඇති අඛණ්ඩ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කළ රාජ්‍ය පාලනය සහ ආදායම් පාදක කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධකරණය තවදුරටත් ස්ථාවර පවත්වාගෙන යාමට අප කටයුතු කරනවා. අපගේ ආර්ථික ශක්තිමත් තිරසාර සහ සැමට සමාන ප්‍රතිලාභ හිමිවන වර්ධනයක් කරා විශ්වාසයෙන් යුතුව මෙහිවීම අපේ ඉලක්කයයි. අපි මධ්‍යකාලීන 7ක් ඉක්මන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් කටයුතු කරනවා. හැබැයි 7ක ආර්ථික වර්ධනයක් ලබා ගන්න නම් රාජ්‍ය ආයෝජන වැඩි වී යුතුයි. අපේ රාජ්‍ය ආයෝජන පසුගිය දවස් බැලුවොත් 2023 අපේ ජාතික නිෂ්පාදිත ප්‍රතිශතයකට රාජ්‍ය ආයෝජන 3.4යි. 2024 ප්‍රතිශතයක් හැටියට 2.7යි. හැබැයි 2025 4කුත් 2026 4කුත් අපි අපේක්ෂා කරනවා. හැබැයි අපි හිතන්නේ රාජ්‍ය ආයෝජන 4ක් තබාගෙන අපිට මේ 7 වර්ධනය අත්පත් කරගන්න බෑ. ඒ නිසා අපි ඉලක්කය වෙනවා පුනරාවර්තන වියදම් ක්‍රමානුකූලව අඩු කරමින් අපේ අයපේ වියදම් රාමුව ඇතුලේ ප්‍රාග්ධන වියදම් පංගුව වැඩි කරගත යුතුයි. ඒ නිසා මේ 7ක ප්‍රාග්ධන යෙදවීම 7ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැති බව අපි දන්නවා. ඒ නිසා අපේ ක්‍රමික ඉලක්කය තමයි 7 ඉක්මවා යන රාජ්‍ය ආයෝජනය කරේ අපි අවධානය යොමු කළ යුතුයි මැද කාලිනව. ඒක තමයි අපේ ඉලක්කය. මෙම ඉලක්කයන් සපුරා ගැනීම වෙනුවෙන් පළමු වසර තුල ශක්තිමත් පදනමක් සකස් කර තිබෙනවා. ඒ අනුව අපගේ ආර්ථික වර්ධන වේගය 2024 පළමු භාගය තුල පැවති 2024 පළමු භාගය තුල පැවති මුල් මාසයි 4.6 සිට 2025 වසරේ සමාන කාල පරිච්ඡේදය තුලදී 4.8 දක්වා වැඩි වුණා. ගිය අවුරුද්දට සාපේක්ෂව ආර්ථික වර්ධන වේගය මුල් මාසයේ වැඩි වී තිබෙනවා. විරකියාව 2024 වසරේ පළමු කාර්යය පැවති 4.5ක සිට 2025 වසරේ පළමු කාර්යයේදී 3.8 දක්වා පහත වැටී තිබෙනවා. 2024 මුල් මාස 9 හා සසඳන විට 2025 මුල් මාස 9 තුල අත්පත් කරගත්තු වෙනස්කම් මා කියන්නම්. අපගේ භාණ්ඩ අපනයන ඇමරිකන් ඩොලර් බිලියන 8.5 සිට ඇමරිකන් ඩොලර් බිලියන 9.1 දක්වා වැඩි වුණා. අපනයන වැඩි වුණා. සේවක ප්‍රේෂණ ඇමරිකන් ඩොලර් මිලියන 4.8 සිට ඇමරිකානු ඩොලර් බිලියන 5.8 දක්වා වැඩි වුණා. සංචාරක ඉපයීම් ඇමරිකානු ඩොලර් බිලියන 2.3 සිට ඇමරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා වැඩි වුණා. ආදායම හා ප්‍රදාන රුපියල් ට්‍රිලියන 2.9 සිට රුපියල් ට්‍රිලියන 3.8 දක්වා වැඩි වුණා. මේ අපගේ ඉලක්කයන් ද අභිබවා යාම. ට්‍රිලියන 3.8කට මුල් මාස 9 අපේ ඒ කියන්නේ ගිය අවුරුද්දේ මුල් මාස 9 හා සංසන්දනය කළ බලනකොට බිලියන 900කින් රාජ්‍ය ආදායම වැඩි කරන් තිබෙනවා. කොතනද අර්බුදේ තියෙන කියලා ඔයගොල්ලෝ කියන්නේ? ප්‍රාථමික ශේෂයේ
රුපියල් ට්‍රිලියන 8 සිට ඉගෙන ගිය අවුරුද්දේ මුල් මාස 9 ප්‍රාථමික ශේෂය රුපියල් ට්‍රිලියන 0.8යි. මේ අවුරුද්දේ මුල් මාස 9 ප්‍රාථමික ශේෂය ට්‍රිලියන 1.5 දක්වා වැඩි වී තිබෙනවා. අපිට මුළු ප්‍රාථමික ශේෂය 2.3 පවත්වාගෙන යාම සඳහා අපි දෙසැම්බර් වෙනකොට තියාගන්න ඕනකම තිබුණේ